ආයිබෝවන් යාළුවනේ ඩ්‍රයිව් රිව්යු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල වාහන මිල එන්න එන්නම අඩු වෙනවනේ. බලාගෙන ඉද්දි හිතපුවත් නැති ප්‍රයිස් වලින් හිතපුවත් නැති වාහන වල මිල අඩු වෙලා තියෙනවා. ඔයාලා මේ ජනවාරි මාසේ ලක්ෂ 50ට අඩුවේ කාර් එකක් ගන්නද හිතාන් ඉන්නේ. ඔයාලා Facebook එකේ ගිහම ඇඩ් බැලුවද? ලෝ ප්‍රයිස් එක මින් කන්ඩිෂන් කියලා කාර් ගොඩක් පේන්න තියෙනව නේද? ඒත් ඒ ප්‍රයිස් වලට ඇත්තටම ගන්න පුළුවන් කාර්ස් මොනවද? ඒවා ඒ ගානට වටිනවද? අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ මාකට් එකේ තියෙන රියල් ප්‍රයිස් එකට රියල් මයිලේජ් එකට සෙට් වෙන ජපන් කාර්ස් ගැන. ඒ කියන්නේ ලක්ෂ 50ට අඩුවෙන් ගන්න පුළුවන් ජපන් කාර්ස් කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපේ රටේ ගොඩක් අයට මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක බ්‍රෑන්ඩ් නිව්ම වාහනයක් ගන්න බෑනේ. ඒක නිසා ගොඩක් කට්ටියගේ ෆස්ට් වාහනේ වෙන්නේ රීකන්ඩිෂන් වාහනයක්. ඒ කියන්නේ ලංකාවේ පැදපු වාහනයක්. අපි ඇත්තටම බලමු ලංකාවේ තියෙන වාහනවල ප්‍රයිස් එක කොහමද වෙන්නේ? මේ දවස්වල ප්‍රයිස් එක අඩු වෙලාද වැඩි වෙලාද? මේ ගානට මේ වාහනේ වටිනවද කියලා අපි බලමු. අපි ඉස්සෙල්ලාම තෝරාගෙන තියෙන වෙහිකල් මොඩල් එක තමයි Toyota Vitz 2007 මොඩල් එක. මෙන්න මේකේ 2007 මැනුෆැක්චර් කරලා 2010 ලංකාවේ රෙජිස්ටර් කරපු වාහනයක්. මෙන්න මේ මොඩල් එක ඔයාලට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දැන් යන මාකට් එක. ඒ කියන්නේ 2026 ජනවාරි මාසේ තියෙන මාකට් එක. සාමාන්‍යයෙන් ලක්ෂ 50 52 අතර වගේ මුදලකට ඔයාලට මෙන්න මේ වාහනේ මිලදී ගන්න පුළුවන්. මෙන්න මේකේ AC තියෙනවා, power shutter, power mirror, power window වගේ බේසික් ෆීචර්ස් ඔක්කොම තියෙනවා. මේකේ මයිලේජ් එක ගැන කතා කරද්දී නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වාහනේ දැනට අවුරුදු 20කට විතර කලින් ආපු වාහනයක්. ඒ කියන්නේ දැනට රෙජිස්ටර් කරලා අවුරුදු 17ක් වගේ වෙනවා. මෙන්න මේ කාලේ වෙද්දි මෙන්න මේ වාහනේ 1,50,000ක් වගේ දුවලා තියෙන වාහනයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේකේ හොඳ ෆියුල් ඉකොනොමි එකක් තියෙනවා. ඒ වගේම සිටි ඩ්‍රයිව් වලට එම ගොඩක්ම ලේසි. රීසේල් වැලියු එක ගොඩක්ම හොඳ වාහනයක් තමයි මෙන්න මේ. මෙන්න මේක ගන්න කලින් අනිවාර්යයෙන්ම CVT gearbox condition එක අනිවාර්යයෙන්ම චෙක් කරන්න. අපේ ඊළඟ වාහනය තමයි Toyota Vios. Toyota Vios 2004. මෙන්න මේ වාහනේ මැනුෆැක්චර් කරලා තියෙන 2004. 2004 මැනුෆැක්චර් කරලා 2007 තමයි ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. Toyota Vios. මෙන්න මේ කාර් එක. ඔයාලට 2004 මොඩල් එකක් මිලදී ගන්න පුළුවන් ලක්ෂ 48 52 මෙන්න මේ අතර හොඳ කන්ඩිෂන් තියෙන හොඳ වාහනයක් ඔයාලට හොයාගන්න පුළුවන්. මෙන්න මේක එන්ජින් එක ගැන කතා කරොත් එimhe 1500cc එන්ජින් එකක් තමයි එන්නේ. මෙන්න මේ වාහනේත් දැන් රෙජිස්ටර් කරලා අවුරුදු 15ක් 20ක් වගේ වෙනවනේ. එන්න ඒක නිසා මෙන්න මේ වාහනේත් අනිවාර්යයෙන්ම ලක්ෂ 50000කට වඩා කිලෝමීටර් ගාණක් දුවලා තියෙන වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ විත්ස් එකට වඩා හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. මේකත් ෆැමිලි එකට වගේ යූස් කරන්න ප්‍රැක්ටිකල් වෙහිකල් එකක් කියලා අපිට කියන්න පුළුවන්. හරි අපි ඊළඟට කතා කරන්න යන්නේ තවත් Toyota වාහනයක් ගැනම තමයි. මෙන්න මේක තමයි Toyota Passo. Toyota Passo 2008 මොඩල් එක. මෙන්න මේක ශ්‍රී ලංකාවේ මාකට් එකේ දැන් යන ප්‍රයිස් එක අපිට බලා ගන්න පුළුවන් ලක්ෂ 48.52. මෙන්න මේ වගේ රේන්ජ් එක 2008 වගේ මොඩලයක් ඔයාලට හොයාගන්න පුළුවන්. මෙන්න මේකෙන්නේ 1000cc එන්ජින් එකක්. මේකෙත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 1,50,000කට වඩා දුවලා තියෙනවා කියලා අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මේකෙත් ඇවිල්ලා අර බේසික් ෆීචර්ස් ටික ඔක්කොම තියෙනවා. AC, power shutter, power mirror, power window මෙන්න මේ වගේ බේසික් ෆීචර්ස් මෙන්න මේ වාහනේත් ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මේ වාහනෙත් ඇවිල්ලා සිටි ඩ්‍රයිව් එකට ට්‍රැෆික් එකේ යූස් කරන්න ෆියුල් සේවින් වලට ඒ වගේම අඩු මේන්ටේන් කොස්ට් එකක් තමයි මෙන්න මේ වාහනේටත් යන්නේ. මෙන්න මේ වාහනේත් පාර්ට්ස් ඒමත් ඕන තැනකින් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ Toyota Passo කියන එකේ 2004 2005 මොඩල් එක මාකට් එකේ බලා ගන්න පුළුවන් ලක්ෂ 40 42 වගේ ප්‍රයිස් එකක් තමයි යන්නේ. ලෝ බජට් එකක් තියෙන කෙනෙක්ට නම් මෙන්න මේක හොඳ ඔප්ෂන් එකක් කියලා අපිට කියන්න පුළුවන්. හරි අපි තවත් කතා කරන්නේ Toyota වාහනයක් ගැනම තමයි. මෙන්න මේක තමයි Toyota Corolla 121. මෙන්න මේකේ 2004 2005 මොඩල් එක තමයි ඔයාලට ලක්ෂ 50ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. මෙන්න මේක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මාකට් එකේ මේ දවස්වල 2026 ජනවාරි මාසේ මුල් සතිය වෙද්දී සාමාන්‍යයෙන් ලක්ෂ 45 50 අතර ඔයාලට හොඳ වාහනයක් හොයාගන්න පුළුවන්. මෙන්න මේකේ තියෙන එන්ජින් එක 1500cc එන්ජින් එකක් තමයි එන්නේ. මෙන්න මේ වාහනේත් අනිවාර්යයෙන්ම දැන් අවුරුදු 20කට වඩා වැඩිනේ රෙජිස්ටර් කරලා. අන්න ඒ වගේ වාහනයක් අනිවාර්යයෙන්ම කිලෝමීටර් ලක්ෂ 2කට ආසන්න ගාණක් දුවලා තියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේකේ හොඳ කම්ෆර්ට් එකක් තියෙනවා, රිලේබිලිටි එක හොඳයි, පාර්ට්ස් ඕන තැනකින් හොයාගන්න පුළුවන්. මේකේ හොඳ ෆියුල් ඉකොනොමි එකකුත් තියෙනවා. කොම් බැලන්ස් එකේ තියෙන හොඳ වාහනයක්. මෙන්න මේ වාහනේ ලොන්ග් ටර්ම් යූස් කරන්න නම් ගොඩක්ම හොඳයි. මේක ෆැමිලි එකකට වගේ නම් ගොඩක්ම වටිනවා. හරි අපි ඊළඟට බලන්න යන්නේ Toyota Starlet. මෙන්න මේ කාර් එක නම් ලංකාවේ තරුණ පරපුර අතර ගොඩක්ම ජනප්‍රිය කාර් එකක්. හැබැයි මේක නම් ටිකක් පරණ කාර් එකක්. දැන් අපි මේ බලන්න යන කාර් එක 2000 වගේ නිෂ්පාදනය කරපු කාර් එකක් තමයි. 2000 නිෂ්පාදනය කර 2001 2002 වගේ ලංකාවේ රෙජිස්ටර් කරපු වාහනයක්. මෙන්න මේක ඔයාලට ලංකාවේ මාකට් එකේ දැන් බලා ගන්න පුළුවන් ලක්ෂ 35ට අඩුවේ. ඒ කියන්නේ ලක්ෂ 30 35 අතර වගේ ඔයාලට හොඳ වාහනයක් මිලදී ගන්න පුළුවන්.
ඒ වගේම තමයි මෙන්න මේකේ එන්ජින් එකෙන් 1300 cc එන්ජින් එකක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ 2002 වගේ රෙජිස්ටර් කරපු වාහනයක් කිලෝමීටර් ලක්ෂ 2කට වඩා දුර ඇති කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේකේ අවාසිය විදියට නම් තියෙන අනිවාර්යෙන් සේෆ්ටි ෆීචර්ස් එහෙම ගොඩක්ම අඩුයි. අනිවාර්යෙන් මෙන්න මේ වගේ වාහනයක් ගන්නව නම් එහෙම ඇක්සිඩන්ට් හිස්ටරි එක චෙක් කරලම තමයි ගන්න ඕනේ. මොකද කියනවා නම් අවුරුදු 20ක් විතර පරණ වාහනයක් අනිවාර්යෙන් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇති කියලා අපි නිගමනය කරන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ වගේ දේවල් චෙක් කරන්න අමතක කරන්න එපා. අපි දැන් බලන්න යන්නේ අද තෝරාගෙන තියෙන Toyota කැටගරි එකේ තියෙන අන්තිම කාර් එක. මෙන්න මේක තමයි Toyota Carina. මෙන්න මේක ඇවිල්ලා 2000 වගේ මැනුෆැක්චර් කරපු කාර් එකක්. ඒ වගේම තමයි 2002 තමයි මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ කාර් ඔයාලට බලා ගන්න පුළුවන් 2026 ජනවාරි මාසේ මුල් සතිය වෙද්දි ලංකාවේ මාකට් එකේ ලක්ෂ 50-52 අතර වගේ මෙන්න මේ වගේ මිලක් තමයි යන්නේ. මෙන්න මේකෙත් 1500 cc එන්ජින් එකක් තමයි එන්නේ. මෙන්න මේ වාහනෙත් සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් වගේ දුවලා ඇති කියලා අපිට කියන්න පුළුවන්. මේකෙත් අර විදියට තමයි බේසික් ෆීචර්ස් ඔක්කොම තියෙනවා. AC තියෙනවා, ඒ වගේම පවර් වින්ඩෝ තියෙනවා, පවර් මිරර් තියෙනවා, පවර් ෂටර් මෙන්න මේ හැම බේසික් ෆීචර්ස් එකක්ම ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කම්ෆර්ටබල් රයිඩ් එකකට වගේ නම් මේක ඇවිල්ලා හොඳම කාර් එක. ඒ වගේම තමයි Toyota Corolla 1995-97 වගේ මොඩල් ඔයාලට ලක්ෂ 45න් පහළ ගානකට මිලදී ගන්න පුළුවන්. මාකට් එකේ මෙන්න මේ වගේ ප්‍රයිස් එකක් තමයි යන්නේ. මේකත් හොඳ රීසේල් වැලියු එකක් තියෙන කාර් එකක්. හරි. අපි දැන් බලමු Honda කැටගරි එකේ තියෙන වාහන කිහිපයක් ගැන. අපි ඉස්සෙල්ලාම තෝරාගෙන තින්නේ Honda Civic EK3. මෙන්න මේ Civic කැටගරි එක නම් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය. අනිවාර්යයෙන්ම ලංකාවේ කොල්ලෝ ගොඩක්ම ආස වාහනයක් තමයි මේ EK3 කියන්නේ. මෙන්න මේ EK3 1998 හදලා 2000 වගේ රෙජිස්ටර් කරපු එකක්. ඒ කියන්නේ දැන් ලංකාවේ ගොඩක්ම මෙන්න මේ EK3 මොඩිෆයි කරනවානේ. එන්න මේ මොඩිෆයි කරපු හොඳ කාර්යයක් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 45-47 වගේ මෙන්න මේ වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේකෙත් අර විදිහටම ෆීචර්ස් ඔක්කොම ඇඩ් වෙලා තියෙනවා. කියන්නේ AC තියෙනවා, පවර් ෂටර්, පවර් මිරර් වගේ බේසික් ෆීචර්ස් ඔක්කොම තියෙනවා. මෙන්න මේකෙත් එන්ජින් එක 1500 cc එන්ජින් එකක් තමයි එන්නේ. මෙන්න මේ වාහනේත් දැන් අවුරුදු 20ක් 27ක් වගේ පරණයිනේ. මේකේ මයිලේජ් එක ගැන කතා කරොත් එහෙම 2,50,000ක් වගේ කිලෝමීටර් ගානක් දුවලා ඇති කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ Honda කාර් බලන ඩ්‍රයිවිං ෆීලින් එක තාමත් හොඳටම තියෙන මොඩල් එකක් තමයි මෙන්න මේක. හරි අපි බලමු Honda කැටගරි එකේ තවත් වාහනයක් ගැන. මෙන්න මේක තමයි Honda Fit. Honda Fit 2008 මොඩල් එක. සාමාන්‍යයෙන් මෙන්න මේක 2008 මැනුෆැක්චර් කරලා 2010 වගේ ලංකාවේ රෙජිස්ටර් කරපු වාහනයක්. ඔයාලට මෙන්න මේ 2008 මොඩල් එක මිලදී ගන්න පුළුවන් ලංකාවේ මුදලින් මෙන්න මේ Honda Fit එක 2026 ජනවාරි මාසේ වෙද්දි සාමාන්‍යයෙන් මාකට් එක යන්නේ ඒ කියන්නේ 2008 මොඩල් එකක්. 2008 මොඩල් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 48-50 අතර වගේ හොඳ කන්ඩිෂන් තියෙන මොඩල් එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. මෙන්න මේක එන්ජින් එක ගැන කතා කරොත් එහෙම 1450 cc එන්ජින් එකක් තමයි මේක එන්නේ. ඒ වගේම තමයි මේකෙන් මයිලේජ් එක ලක්ෂ 2කට වඩා දුවලා ඇති කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේක ෆැමිලි යූස් එකකට වගේ නම් ගොඩක්ම වටින වාහනයක් තමයි මෙන්න මේක. ඒ වගේම තමයි මේකේ හොඳ ෆියුල් ඉකොනොමි එකකුත් තියෙනවා. මෙන්න මේ Honda Fit එකේ 2005න් පහළ මොඩල් එකක්. ඔයාලට ලක්ෂ 45-40 අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. දැන් අපි බලමු Honda කැටගරියේ තවත් වාහනයක් ගැන. මෙන්න මේක තමයි Honda City. Honda City 2003 මොඩල් එක. 2003 මැනුෆැක්චර් 2006 රෙජිස්ටර් වාහනයක්. මෙන්න මේ වගේ කාර්යයක් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 42කට අඩුවේ. මෙන්න මේක එන්ජින් එක ගැන කතා කරොත් මේකෙත් එන්නේ 1500 cc එන්ජින් එක. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වාහනයොත් ලක්ෂ 2.50කට වඩා දුර ඇති කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේකෙත් හොඳ ෆියුල් ඉකොනොමි එකක් තියෙනවා. ඒ වගේම තමයි මේන්ටෙනන්ස් එකම ගොඩම අඩු වාහනයක් තමයි මෙන්න මේක. Honda City 2015 මොඩල් එකක්. ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 37කට පහලින් 35-37 මෙන්න මේ වගේ ප්‍රයිස් රේන්ජ් එක ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි අපි දැන් බලමු Nissan කැටගරිය කියන වාහන කීපයක් ගැන. අපි ඉස්සෙල්ලාම තෝරාගෙන තියෙන Nissan Primera කියන මොඩල් එක. මෙන්න මේකේ 2003 මොඩල් එක. සාමාන්‍යයෙන් මේක 2000 වගේ මැනුෆැක්චර් කරලා 2003 වගේ තමයි ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. මෙන්න මේකේ ස්පෙෂල්ම දෙයක් තමයි එන්ජින් එක. මේකේ එන්ජින් cc එක එනවා 1990ක එන්ජින් cc එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වාහනේත් මයිලේජ් එක ගැන කතා කරොත් එහෙම 2,50,000ක් වගේ දුවලා ඇති කියලා අපිට කියන්න පුළුවන්. හරි. අපි මේ ගෙවන දැන් ප්‍රයිස් එක කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් 2003 වගේ මොඩල් එකක් ලක්ෂ 38-40 මෙන්න මේ වගේ ගානකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කොහොමත් මෙන්න මේ වගේ වාහනයක් ලක්ෂ 40න් පහළ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක ඇවිල්ලා කම්ෆර්ටබල් සෙඩාන් කාර් එකක්. දැන් මේක ෆියුල් ඉකොනොමි එක ගැන කතා කරොත් එහෙම නම් හොඳ ෆියුල් ඉකොනොමි එකක් නෙවෙයි මෙන්න මේකට තියෙන්නේ. ගොඩක් තෙල් පිච්චෙනවා කියලා තමයි මේක කියන්නේ. අපි දැන් බලමු 1995 වගේ මොඩල් එකක් කීයක් වගේද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ලක්ෂ 30-35 අතර වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. අපි දැන් බලමු Nissan කැටගරි එකකින් තවත් වාහනයක් ගැන. මෙන්න මේකත් ලංකාවේ තරුණ පරපුර අතර ගොඩම ජනප්‍රිය කාර් එකක්. මේක තමයි Nissan March එක. Nissan March 2007 වගේ මොඩල් එකක්. ඒ කියන්නේ 2007 මැනුෆැක්චර් කරලා 2010 රෙජිස්ටර් මොඩල් එකක්.
මෙන්න මේක එන්ජින් එක ගැන කතා කරොත් එහෙම 1300cc එන්ජින් එකක් තමයි මේකට එන්නේ. මේකෙත් අර විදිහට බේසික් ෆීචර්ස් ඔක්කොම ඇඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ පවර් මිරර්, පවර් ෂටර්, පවර් වින්ඩෝ මෙන්න මේ හැම දෙයක්ම ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ABS බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. එයා බෑග් තියෙන වර්ෂන් එකකුත් මෙන්න මේකේ තියෙනවා. මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ලක්ෂ 40කට අඩුවෙන් වගේ මෙන්න මේකේ හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 2000 2002 වගේ මොඩල් එකක් ලක්ෂ 30කට වගේ මිලදී ගන්න පුළුවන්. මේ Nissan March කියන්නේ ගොඩක් හොඳ කාර් එකක්. මේන්ටෙනන්ස් අඩු, ස්පෙයා පාර්ට්ස් ඒ මොන දැනකින් හොයා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ කාර් එකක් තමයි Nissan March කියන්නේ. හරි. අපි දැන් බලමු Suzuki කැටගරි එකේ ඉන්න කාර් කීපයක් ගැන. ඉස්සෙල්ලාම තෝරාගෙන තියෙන Suzuki Swift එක ගැන. Suzuki Swift 2007 මොඩල් එක. මේක ඇවිල්ලා 2007 මැනුෆැක්චර් කරලා 2010 රෙජිස්ටර් කරපු වාහනයක්. මෙන්න මේකෙත් එන්ජින් cc එක ගැන කතා කරොත් එහෙම 1300cc එන්ජින් එකක් තමයි මේකේ එන්නේ. මේක මයිලේජ් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් 2.50ක් අතර වගේ දුවලා ඇති කියලා අපිට කියන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ලක්ෂ 45 48 වගේ මුදලකට ඔයාලට හොඳ වාහනයක් මිලදී ගන්න පුළුවන්. මේ Suzuki Swift එකේ ස්පෝර්ටි ලුක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි රීසනබල් පර්ෆෝමන්ස් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ Suzuki Swift එකේ රීසේල් වැලියු එකත් ඉතාමත්ම හොඳයි. ඒ වගේම තමයි දැන් අපි බලමු 2005 2005ට කලින් මැනුෆැක්චර් කරලා තියෙන වාහනයක් සාමාන්‍යයෙන් ඔයාලට ලක්ෂ 40ට අඩුවෙන් වගේ මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එක අන්න ඒ වගේ ප්‍රයිස් එකක් තමයි යන්නේ. අපි දැන් අවසාන වශයෙන් තෝරාගෙන තියෙන්නේ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය කාර් එකක්. ඒ කියන්නේ ෆියුල් සේවින් වල කින් කියලා තමයි මෙයාට හඳුන්වන්නේ. මෙන්න මේක තමයි Suzuki Alto Japan මොඩල් එක. සාමාන්‍යයෙන් Suzuki Alto Japan මොඩල් එක. ඒ කියන්නේ 2007 මොඩල් එක ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේකේ එන්ජින් එක ගැන කතා කරොත් එහෙම 650cc එන්ජින් එකක් තමයි මෙන්න මේකේ එන්නේ. මෙන්න මේකෙත් මයිලේජ් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය ලක්ෂ 2ක් 2.50ක් අතර වගේ දුවලා ඇති කියලා අපි නිගමනය කරන්න පුළුවන්. මෙන්න මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම 2007 මොඩල් එකක්. මෙන්න මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට ලක්ෂ 42 40 38 මෙන්න මේ වගේ ප්‍රයිස් රේන්ජ් එක තමයි මෙන්න මේ 2007 මොඩල් එක යන්නේ. මෙන්න මේ මොඩල් එක ගොඩක්ම ෆියුල් සේවින් එක ගැන හිතන කෙනාට නම් ගොඩක්ම වටිනවා. ඒ වගේම තමයි ලෝ මේන්ටෙනන්ස් තියෙන්නේ. ස්පෙයා පාර්ට්ස් ඕන තැනකින් හොයාගන්න පුළුවන්. ඕන ගරාජ් එකකට දාලා හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔෆර්ස් ගොඩක් තියෙන වාහනයක් තමයි Suzuki Alto Japan කියන මොඩල් එක. මෙන්න මේ මොඩල් එකේ 2005 වගේ මොඩල් එකක්. සාමාන්‍ය ලක්ෂ 35කට වගේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. දැන් අපි මේ කතා කරපු ඔක්කොම වාහන සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 20ක් 10ක් වගේ පරණ වාහන ගැන කතා කරේ. මෙන්න මේකේ Suzuki Alto Japan 2017 18 මෙන්න මේ මොඩල් එක සාමාන්‍යයෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 55 53 මෙන්න මේ වගේ රේන්ජ් වලත් 2018 17 මොඩල් විකුණන්න තියෙනවා. මේක ලක්ෂ 50කට වැඩි නිසා තමයි අපි කිව්වේ නැත්තේ. හැබැයි සාමාන්‍යයෙන් දැන් අර අනිත් ජපන් කාර් එක බලද්දි නම් මෙන්න මේක ලක්ෂ 55ක් දීලා ගත්තට පාඩු නෑ. මොකද 2017 18 කියන්නේ තාම අවුරුදු 10ක්වත් නෑනේ මෙන්න මේ වාහනේ ඇවිල්ලා. ඒක නිසා මෙන්න මේ වාහනේ ඒ ගානට වටින වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි ලංකාවේ මාකට් එකේ ලක්ෂ 50ට අඩුවෙන් ගන්න පුළුවන් ජපන් කාර් ගැන තමයි මම අද ඔයාලට ගෙනාවේ. හරි. ඔයාලට ක්ලියර් එකෙන්ම කියන්න දෙයක් තියෙනවා. මෙන්න මේ කාර් ඔක්කොම අවුරුදු 20ක් 25ක් විතර පරණ වාහනනේ. මෙන්න මේකේ ප්‍රයිස් එකට ඇට්‍රැක්ටිව් වෙලා අනිවාර්යෙන් බයි කරන්න යන්න එපා. බයි කරන්න කලින් චෙක් කරන්න ඕනි දේවල් කීපයක් තියෙනවා. මේ වගේ පරණ වාහනයක් ගන්න කලින් ඔයාලා මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම චෙක් කරන්න. ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් දාන්න. ඒ වගේම එන්ජින් ගියර්බොක්ස් චෙක් කරන්න. ඊට පස්සේ චැසි බලන්න, ඇක්සිඩන්ට් ඩැමේජ් තියෙනවද බලන්න. ඊට කම්පියුටර් ස්කෑන් එකකුත් ගන්න. සස්පෙන්ෂන් බලන්න, බ්‍රේක් චෙක් කරන්න. මෙන්න මේ වගේ දේවල් අනිවාර්යෙන් බලලා ගන්න. අද කාලේ ගොඩක් පරණ වාහන අන්දලා තමයි දෙන්න යන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම වාහනයක් ගන්න කලින් හොඳ ගරාජ් පාස් කෙනෙක් එක්කන් ගිහලා අනිවාර්යෙන් බලලා ගන්න. නැත්තම් ඔයාලා ලක්ෂ ගාණක් දීලා වාහනේ අරගෙන ඇවිල්ලා ගරාජ් ගානේ තමයි ඉන්න වෙන්නේ. මෙන්න මේ දේවල් හොඳට මතක තියාගෙන චෙක් කරන්න ඕන දේවල් අනිවාර්යෙන්ම චෙක් කරලා හොඳ වාහනයක් ගන්න කියලා කියනවා. ඔයාගේ බජට් එකට මොන කාර් එකද බෙස්ට් කියලා කමෙන්ට් එකක් දාලා පහලින් කියන්න. ඒ වගේම තමයි වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් එහෙම අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් යාළුවනේ අපි අතර ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක් වේවා.